පඩිපෙලෙන් නගින්න කියලා දුවගෙන ආවා. මෙතන නගින්න නෑ පඩිපෙල. වැස්සක් වහිනවා. දැහැන කන්දට යද්දී හම්බෙන මේ ග්‍රවුන්ඩ් එක ඉස්සර අශ්වයෝ ගාල් කරලා තිබ්බ තැනක් කියලා තමයි කියන්නේ නා. අර පිටිපස්සෙන් තියෙන බිල්ඩින් එක සුද්දගේ කාලේ ඉඳලා තියෙන එකක්. දැන් නම් ගමේ මිනිස්සු මේකේ ක්‍රිකට් ගහනවාද කොහෙද? මේ වගේ ලස්සන තැන ක්‍රිකට් ගහන්න තියෙනම් පට්ට යාළුවනේ. බලන්න මේ පිටිපස්සෙන් තියෙන ප්ලේස් එක ලස්සන. දැන් අපි කන්ද දිගේ උඩට යන ගමන් ඉන්නේ. තා යන්න තියෙනවා සෑහෙන්න. මේ ටිකේ පට්ටම කූල් එකක් තියෙන යන්න යන්න ආස හිතෙනවා. මේ හරි යන්න බෑ මේ පාරේ. ඕෆ් රෝඩ් යනවා වගේ. උඩී යනවා ඩඩ බඩ ගාලා. කැලේටවත් යයිදන්නේ බයික් එකේ. වයින්වත් එක දැන් අපි වැස්සේ දෙමිතෙමේ ඉන්නේ. කොහෙටවත් යන්න දනකුත් නැහැ. යාළුවනේ දියැලක් වාගෙන. බයික් එකේ මග දාලා පයින් යන්න ඕනේ මේ ටිකේ බයික් එකේ යන්න බෑ. අපි සන්නාසියල්ලට යන්නේ යාළුවනේ. ඊට කලින් ගිහිල්ලා නැහැ. මොනවා වගේද දන්නේ නැහැ ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉන්න යාළුවනේ අපි ටික ටික ලඟ වෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ වහිනවා. අපිට නැවත එන්න තැනකුත් නැහැ. මාත කේස් එකක් එන්නේ නැද? එන්න යාළුවනේ අපි ආවා. මොකද්ද මේ ඇල්ලේ නම? සන්නාසි. සන්නාසි ඇල්ලට ආවේ අපි සන්නාසි ඇල්ලට. මේක යන්න. දැන් සන්නාසි ඇල්ලේ යන්න හදන්නේ වැස්සක් වෙනවා. දාන්න විදියකුත් නැහැ මෙතන ළමුරයි. අපි දැන් යන්න හදන්නේ තව තැනක හම්බෙන්න. අපි දැන් ආයේ බයික් එක කරන් යන්න හදන්නේ තව තැනක් බලන්න. යාළුවනේ අපි නාන්න පොට්ටයක් බලන්න ගියා. අපිට නාන්න පොට්ටයකට ය아가න්න බැරි වුණා තාම. ලස්සන view point එක. අපි දැන් පල්ලෙහාට ආපහු යන ගමන් ඉන්නේ. කොහොමද ලස්සන? මේ වගේ පාරක බයික් එක යනවා තරම් බීජෙන් එකක් නැහැ.